ආයුබෝවන් කියලා පිළිගන්නවා. අදත් මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ඔන්න ඉතින් මගේ වීඩියෝ එක බලාගෙන ඉන්න ඔයා ලංකාවේ කොහේ හිටියත් මගේ කුස්සියේ තියෙන ලස්සන සෞඛ්‍ය ආරක්ෂිත සුකුරුත්තන් ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. මට එක කෝල් එකක් දෙන සැනින් මගේ නම්බර එක ඔන්න වීඩියෝ එක පුරාවටම තියෙනවා. ඔයා ආස හිතෙන ලස්සන කුස්සි බඩුවක් දැක්කොත් මට කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් මැසේජ් එකක් දාන්න. ඔන්න මම විකුණන සුකුරුත්තම් බලන්න ඉස්සරින් මං ගත්ත සුකුරුත්තමක් ගැනත් කියන්න හිතුණා. මම බීම බොන්න ප්ලාස්ටික් බට වෙනුවට වීදුරු ස්ට්‍රෝ එකක් ගත්තා. ඇත්තටම වීදුරු ඒවා පාවිච්චි කරන එක ප්ලාස්ටික් ඒවට වඩා ගොඩාක්ම සෞඛ්‍ය ආරක්ෂිතයි. ඉතින් සෞඛ්‍ය ආරක්ෂිත දෙයක් පාවිච්චි කරන්න මම නම් දෙපාරක් හිතන්නේ නැහැ. ඔන්න ඉතින් හෙමින් සැරේ ලස්සන ලී වලින් හදලා තියෙන සුකුරුත්තන් තියෙන තැනකට මම ඔයාලව එක්ක ආවා. බලන්නකෝ. ලස්සන කටින් බෝඩ්, ප්ලැටර්ස්, එතකොට කුස්සියේ වැඩ කරගන්න ඕන වෙන දේවල් ඔක්කොම වගේ සෞඛ්‍ය ආරක්ෂිත දේවල් තමයි ඉතින් මෙතන තියෙන්නේ. බලන්නකෝ එක හැඩේ කටින් බෝඩ් තියෙනවා, හැඳි ගෑරොප්පු, එතකොට පොල් කටු වලින් හදලා තියෙන ලුණු පොල් කට්ට, වංගෙඩිය. ඔයාලා ඔය දකින්න රවුන්ඩ් ප්ලැටර්ස් ඒකේ ඔය කළු පාටට තියෙන්නේ පාට කරලා ඩිසයින් කරලා නෙමෙයි. ලීය අපි ගෑස් එකෙන් පුච්චලා එහෙම තමයි පාට අරගෙන තියෙන්නේ. කලාත්මක නිර්මාණයක්. ඉතින් හරිම සෞඛ්‍ය ආරක්ෂිතයි. ඔයාලගේ කුස්සියට පාවිච්චි කරන්න ඕන වෙන කැවිලි හදනකොට අලුව අච්චු, එතකොට කිරිබත් අච්චු, ඒත් එක්කම පිඟන්, කෝප්ප, දීසි මේ ඕනම දෙයක් ලී වලින් හදලා තියෙන ලස්සන නිර්මාණ මං ගාව තියෙනවා. ඔයාලට මම මුලින්ම අරන් ආවේ ලී වලින් හදන කිරිබත් අච්චුවක් නේ. බලන්නකෝ සුටුස් ගාලා නීට් එකට කිරිබත් කැට ටික කපා ගන්න පුළුවන් අපූර්ව. අපි ඉතින් අවුරුදු වලට විතරක් නෙමෙයිනි කිරිබත් හදන්නේ නේද? අපිට සුබ දවසක් ආවහම අනිවාර්යයෙන්ම කිරිබත් ටිකක් හදනවනේ. ඉතින් ඒක රසට හදන කිරිබත් නීට් එකට කපා ගන්න ඔන්න මේ සෞඛ්‍ය ආරක්ෂිත ලී කිරිබත් අච්චුවෙන් ඔයාලට පුළුවන්. ඒත් එක්කම මගේ කතාව අතරේ ඔයාලා දකින හැම ලී බඩුවක්ම ඔයාලට ඔයාලගෙම කරගන්න පුළුවන්. අවුරුද්දෙන් පස්සේ මෙන්න මේ ලස්සන ඩයමන්ඩ් හැඩේ එතකොට මලක් තියෙන ලස්සන කිරිබත් අච්චුවකුත් මං අරන් එනවා. මං ගාව තියෙන කටින් බෝඩ් බලන අතරේ ඔයාලට වැදගත් වෙන යමකුත් මට කියන්න හිතුණා. මේ දවස්වල එළවලු මිල ගොඩාක් අඩුයිනේ. ඉතින් මෙච්චර ලාභෙට තියෙන අවුවත් හොඳට පායලා තියෙන දවස් ටිකේ වේලලා තියාගන්න පුළුවන් දේවල් ටිකක් ලාභෙට අරගෙන මෙන්න මේ වගේ චූටිවට කපලා ඔයාලට පුළුවන් හොඳට වේලලා තියාගත්තොත් පස්සේ දවසක සලාදයක් හදාගන්න. අනිත් එක අවුරුද්ද හෙටයි කියලා එළවලු ගේන්න ගියොත් ඔයාට ලොකු වියදමක් කරන්නත් වෙයි. බටු මෝජුවක් එහෙම හදාගන්න එළවලු ලාභෙට තියෙන මේ දවස්වල අරගෙන ඔන්න පුළුවන්. ඒත් එක්කම කැකිරි වගේ එළවලුවක් අපි මේ දවස්වල උයලා කෑවේ නැතත් ලාභෙට තියෙන නිසා මේ ඔයාලා දකින්න වගේ ගෙඩි අරගෙන ෆ්‍රිජ් එකේ තියන්න ඕනි නෑ. මාසයක් විතර වුණත් ඔයාලට එළියේ තියලා පස්සේ පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් අම්මා කෙනෙක් විදිහට සෞඛ්‍ය ආරක්ෂිතව ඉන්න ගමන් අර පිරිමැස්මෙන් ජීවත් වෙන්න ඕන වෙයි කියලා හිතන පුංචි දෙයක් තමයි මං කිව්වේ. ළඟදී එන අලුත් අවුරුද්දේදීවත් අපි කුස්සියේ කරන වැරදි නවත්තලා සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත් වෙන්න හිතට ගමු.